මා මේ මොහොතේ රැඳී සිටින්නේ කවුරුත් දන්න හඳුනන දැනට විශ්‍රාම සුවයෙන් නිදහස භුක්ති විඳිමින් ජීවිතයේ සැදෑ සමය ඉතා සතුටින් ගත කරමින් සිටින ගමට ප්‍රේමයක් වූ අපේ ආදරණීය දොස්තර මහත්තයා ડોક્ટર ප්‍රේමරත්න මහතා සමග ඔහුගේ ජීවිතයේ අතීත වර්තමාන තොරතුරු බිඳක් දැන ගැනීම සඳහායි ඔහු සමග මොහොතක් දොඩමළවන්නටයි. ආයිබෝවන් අපි ආයුතුමාගෙන් තොරතුරු ටිකක් දැනගන්න. ඔබගේ වෛද්‍ය වෘත්තියේ විශේෂ සිදුවීම් ඒ වගේම ජීවිතයේ විශේෂ සිදුවීම් ටිකක් දැනගන්න තමයි ආවේ. ඔබතුමා ඉතාම ගෞරවයෙන් පිළිගන්න ලබනවා. මම කැමති මුලින්ම ඔබතුමාගේ දෙමව්පියෝ ගැන තොරතුරු දැනගන්න. මවගේ නම, පියාගේ නම. පියාගේ නම වාසගමත් එක්ක තරගල අච්චිගේ දොන් ආබ්‍රහාම් කියලා. මම මේ වීරක්කොඩිගේ ඇඩ්ලි නෝරිස්. ඔබතුමාගේ පියා පොල්ගස්සෝවිට නේද? පොල්ගස්සෝවිට. උඳුරුගොඩ පොල්ගස්සෝවිට. මම මේ වත්තගෙදර කියන්නේ දැන් මහරගම. ඔව්. ඒ අම්මගේ මහගෙදර තමයි වත්තගෙදර කියන්නේ. ඒත් අපි වත්තගෙදර හැදෙන හැටි කිව්වොත් එහෙම මේ වත්තගෙදර හැරෙන්නේ දැන් අපි කොට්ටාර ගිහින් හයිරෝඩ් ගිහින් වත්තගෙදර හන්දිය කියලා තියෙනවා වෙනම මේ නාවිනි ස්ටේෂන් එකට උඩින්. මෙහාට මහරගම පැත්තට. වත්තගෙදර හන්දිය කියන්නේ ඒකට. මේ කොට්ටාරේ වත්තගෙදර හන්දිය කියලා. කොට්ටාරේ යනකොට වම් අත පැත්තට. ඒ වත්තගෙදර හැදිලා තින්නේ ඔක්කොම අම්මගේ මහගේ තිබිච්ච එක තමයි වත්තගෙදර කියන්නේ. ඒ ඉඩම ඒ ගෙදර හරම තමයි ගමේ නම හැදලා තියෙන්නේ. ඒ මොකද අම්මගේ මල්ලි මගේ පොඩි මාමා එයා ඉස්සර කෝට් එක ගාකිස්ස VC එකේ චෙයාමන් වෙලා හිටියා. එක මෙයා එක. ඉතින් ඒ දවස්වල හරි ඒගොල්ලන්ට තිබුණා හරි ප්‍රොමිනන්ස් එකක්. ඉතින් ඒ පාරේ නමත් වත්තගෙදර කියලා වැටුණා. ඒකේ පොල් තියෙන්නේ ඉඳලා හිටලා තියෙනවා මේ දම්පරාම්බ. දම්පරාම්බ හරියට තියෙනවා. හඩන්නේ කරත්ත ගානේ හඩන්නේ. ඔබතුමාට සහෝදර සහෝදරියෝ කී දෙනෙක් විතර ඉන්නවද? මම වැඩිමල් පවුලේ. නංගිලා 3 දෙනෙක් ඉන්නවා. මල්ලි කෙනෙක් ඉන්නවා. ඒ අය ඉන්නේ මේ ඒගොල්ලෝ මල්ලි ඉන්නේ කොළඹ. මාස් ප්ලේස් එකේ. එයාගේ පුතත් එක්ක. ලොකු නංගින්නේ අපේ වත්තගෙදර. ඒගොල්ලන්ගේ ශාගයක් හදලා එහෙ ඉන්නවා. දෙවෙනි නංගි තුම්බෝයිල. තුන්වෙනි නංගි කැස්බෑගේ දන්නේ නැති ලාල් ගුණසේකර කියලා. එයා ඉන්නේ කැස්බෑගේ. අපි පස්සේ මම මේ ඉන්නේ. කොක්කෝ පවුලේ පස් දෙනයි. ඒතර ඔබතුමා වයස කිව්වොත් එහෙම මොන අවුරුද්දද? වයස 94යි. මොන අවුරුද්දද ඉපදුනේ? 1930. 30. මොන මාසෙද? ඔක්තෝබර් 25. මුලින්ම පාසල් ගියේ එතකොට කොහෙද? මුලින්ම පාසල් ගියේ මෙතන වැතර ඉස්කෝලේට. ඒක කී ජීතරේනෙට එනකන්. ඒක මම හිතන්නේ අවුරුදු දෙක තුනක් ගියා හෝඩි ඉඳලා යන්නේ. ඊට පස්සේ ගියා පිළියන්දල. පිළියන්දල ගවර්න්මන්ට් මික්ස් ස්කූල් කියලා තිබුණා. ඉංග්‍රීසි ගවර්න්මන්ට් මික්ස් ස්කූල් කියලා. ඒක මේකනේ සෙන්ට්‍රල් එකද? ඒ තියෙන තැනම තමයි ඒක. ඒ 1900 කීයේ විතරද? 1900 ඒක 1900 මම හිතන්නේ 39 කාලේ. ඊට පස්සේ දිගටම ධර්මපාල ගියා. මේ සෙන්ට්‍රල් එකේ අවුරුදු කී පන්තිලක හිටියද? ධර්මපාල. නෑ සෙන්ට්‍රල් එකේ? සෙන්ට්‍රල් එකේ මට නෑ සෙන්ට්‍රල් එක කියන්නේ දැන් ඉස්සර අර කිව්ව මේ ඉස්සර තිබුණේ ඉංග්‍රීසි මික්ස් ස්කූල් කියලා. මට හරියට මතක නෑ අවුරුදු 4ක් 5ක් යන්න ඇති ඒක. මම ඊට පස්සේ 40 විතර තමයි ධර්මපාලට ගියේ. ධර්මපාල පටන් ගත්ත හැටි වගේ. ඒක උසස් පෙළ දක්වාම නෑ මම ධර්මපාලේ මම වාසිකයෙන් සංස්කලා අවුරුදු 2ක් කරන්න ඕනේ. ඔව්. මම එක අවුරුද්දයි කරේ. අනිත් අවුරුද්ද කරේ නෑ. ඊට පස්සේ මේ ජොබ් එකට ගියා මෙඩිකල් කවුන්සිල් එකේ මෙයාට. මෙඩිකල් කවුන්සිල් එකේ ඒගොල්ලෝ රික්‍රූට් කරනවා කියලා. ඇසිස්ටන්ට් මෙඩිකල් ප්‍රැක්ටිෂනර් කියලා. ඒකට ගියා. ඒකේ මේ පාඨශාලාව අවුරුදු 30ක පාඨශාලාවක තියෙන්නේ අවුරුදු 3යි. අවුරුදු 3යි.
අත්තිමලෙන්නේ කොහෙටද? බලමුඩි ඉස්පිරිතාලේ. බලංගොඩ ඉස්පිරිතාලේ. ඒ 1954 මාර්තු 10 54 මාර්තු 10 බලමුඩි ඉස්පිරිතාලේ. එතකොට ඔබතුමාගේ ජීවිතේ වැදගත් සම්දිස්ථානත් විවාහය සිද්ධ වුණේ මොනවද? විවාහය සිද්ධ වුණේ හොරණේ. හොරණේ. මම බලංගොඩ ඉඳලා හොරණට මාර්තු. හොරණ මාර්තු වෙලා. හොරණේ වැඩ කරපු ක්ලාක් නෝන කෙනෙක් එක්ක අපි දෙන්නගේ සම්බන්ධතාවය දෙන්න ඉතින් මරේකෝ. හොරණේ දැන්. ඒ 1900 කීයේද? 63. ඔබතුමාගේ දියණියෙක් සිටිනවා නේද? එතුමියත් උපන්දාන්නේද? නෑ. එයා හිටියේ මේ මොනවාද ක්ලාක් කෙනෙක් යා. ඉස්පිරිතාලේ. හොස්පිටල්. අය නෝනා නේද? ඔව්. හොස්පිටල් ක්ලරිකල් සර්විස් කියලා කියනවා. දියණිය උපාධිධාරණියක්ද ඔබතුමාගේ? එයා මොනවද කෙමිස්ට්‍රි ස්පෙෂල් කරනවා. ඔබතුමා රෝහල් කීයක විතර සේවය කළා තියෙනවද? මම දන්නේ 5ක 6ක විතර ඇති. හොරණ ඉස්සරහින් බලනකොට බලන්නේ හොරණට ආවා. හොරණ ඉංග්‍රීසියට ගියා. ඉංග්‍රීසියෙන් හැලියගොඩට ගියා. හැලියගොඩින් ආයෙත් ඉංග්‍රීසියට ඇවිල්ලා ඉංග්‍රීසිය තමයි රිටයර් වුණා. ඒ 1900 කීයේද රිටයර් වුණේ? රිටයර් වුණේ 80 ගණන් වල මට හරියට මතක නැහැ. දෙන 1971 කැරැල්ලක් තිබිලා තියෙනවා. ඒ සමයේ වෛද්‍යවරුතුමා ඔබතුමා සේවය කළා තියෙන්නේ එල්පිජි රෝහලේ. ඒකද විශේෂ සිදුවීමක් සිදු වුණාද? සිද්ධ වුණා. ධර්මම සිද්ධ වීම තමයි අර සාජන් මහත්තයෙකුට වෙඩි තිබ්බා. ඉස්පිරිතාලේ යන්නේ. ඒ කැරැල්ල සම්බන්ධ. තවත් විශේෂ සිද්ධියක් සිදු වෙනවා මේ බලංගොඩ රෝහලේ සේවය කරද්දී. විශේෂ දෙයක් බලන්න සිදු වෙන්නේ. ඒක වසර කීයක් විතර බලංගොඩ සේවය කරාද ડોක්ටර්? අවුරුදු 4යි මාසෙකට. අවසාන වශයෙන් මේ සේවය කරපු රෝහල ඉංගිරියේ. ඔව් ඉංගිරියේ තමයි පෙන්ෂන් ගියේ. ඉතින් විශේෂ සිදුවීම් මෙහෙම නැද්ද ඔය අතරතුර මතක නැද්ද? සිදුවීම් කියලා මොකක්ද? නෑ. හැබැයි එකක් තියෙන අපිට ගෙවින් සම්බන්ධ නම් දැන් ඕවර් ටයිම් කියලා අපිට මොනවක්වත් නැහැ. අපිට රෑ දවල් එක ඒක තමයි සේවය හරියට ඉෂ්ට කරා. අපිට ඒවට ඕවර් ටයිම් කියලා මොනවද? ඒ දවස්වල නැහැ. අපේ ඇවිස්සෙන්තරේ ඕන්ලයින් සේවය. ඒතර කොටස් වල දීටි ඩොක්ටර්. කොටස් තියෙනවා. මට මතකයි 1985 වසර ආසන්නයේදී මොකද වැයතල පන්සල අසල පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කළා. අදටත් මම හිතන්නේ වැඩි හිටියෝ කියනවා ප්‍රේමරත් මහත්තයා වගේ වෛද්‍යවරුන් තාමත් මේ පැත්තේ නැහැ කියලා. මොකද ලෙඩේ බැලුවත් ඇති කතා කළත් ඇති ලෙඩේ සනීපයි කියලා කියනවා. නෑ මම විශේෂයක් කරේ නෑ. මම අර මිනිස්සුන්ට වගේ සලකුවා හිටියේ. ඔව් ඒක හරිම තාම කතා කරනවා ඒ සම්බන්ධයෙන්. ඒ වගේම දෙවියෙක් වගේ දොස්තර කෙනෙක් තමයි දේවරත්න මහත්තයා කියලා. ඒ කියන්නේ කායික තොලුව නමල කතා කරනවා hina වෙනවා. මේ ඒ ඔබතුමා ප්‍රකාශ කරන දේ. ඔබතුමා ගැන ගමේ වගේම ලේට්ටු ප්‍රකාශ කරනවා අදටත් එහෙම. ඇත්තටම විශේෂයක් කරුන්නේ නෑ මගේ අතින්. මම අර මිනිස්සෙක් වගේ සැලකුවා එච්චරයි. කවුනාම දයාව ඒක අවශ්‍යයිනේ මිනිස්සුන්ට නේ. වෛද්‍යවරුන්ට විශේෂයෙන් නේද? දැන් ආයතක රැයට දොරට ගැහුවා කියලා මම නැරින්නේ අර 80 ගණන් වල කරන දවස්වල ඒ මට මොකක්ද කිව්වා දොරට අරින්න එපා කියලා. මට ඒක දාන්නත් නෑ මම තාත්තු කොමුට දොර ඇරියට දොරට. ඒ දෙන්න මට කිසිම දෙයක් නෙමෙයි. ඔව් මොකද මමත් ඒක මගේ අම්මා එක්ක කරා මම හිතන්නේ මම රෑ 2යි. එක සැරයක් වාහනේ අපේ අම්මට අමාරු එකක් ආව රෑ 2යි. ඒකවල මම කිසිම කරදරයක් නැතුව ඒක දොර ඇල්ල මොකද කියලා අහලා ඒ බේට් එක දුන්න හරිම කරුණාවෙන්. මම අම්මට ගෙදර යන්න ගත්තම දුණා ඉච්චර කරුණාවෙන් රෑ 2ට කිසිම කරදරයක් නැහැ. සාමාන්‍ය වෛද්‍යවරි රෑ 1 2ට අහම දොරවල් අරින්නේ නැහැනේ. කිසිම වයක් ගන්න නැතුව දොර ඇල්ල බේට් ටික දුන්නා මට මතකයි.
ඒක රෑ දෙකක් පහු වෙලා ඒ වෙලාවේ. නෑ මගේ ඒ අතේ මාත් ඉඳලා තියෙනවා ඔබතුමාගේ. නෑ මූලික දැනුම මම නම් හිතන්නේ මිනිස්සුන්ට හොඳට සැලකුවා මේ මිනිස්සු සැලකුවා. වෙන මොනවා ඔබතුමා මේ වොලිබෝල් වලට දක්ෂ ක්‍රීඩකෙක් කියලා කියනවා. ඔව්. ඒ ගැන කතා කරොත් ඒක මට ඔය කප් එකක් හම්බුනේ බලංගොඩ මේ ඒ ඒරියාවේ බෙස්ට් ප්ලේයර් කියලා මම තේරුණා. වොලිබෝල් වලින්. ඔව්. එතකොට මුලින්ම පාසලේ පාසලේ ධර්මපාලේ ටීම් එකට සෙල්ලම් කරා. ඒකෙදි සම්මාන සහතික හම්බුණාද? සහතික ආරම්භ හම්බුණා ඒ තරම් ඉස්කෝලේ ගණන් ගත්තේ නෑ නේද දන්නේ. ඒක දක්ෂ වොලිබෝල් ක්‍රීඩකෙක්. ඔව්. අවසාන වශයෙන් ඔබතුමාගෙන් මම මේ වගේ ප්‍රශ්නයක් අහනවා. තමක් නෑනේ. ගමේ ජනතාව ඔබතුමා ගැන අදටත් ගුණ ගායනා කරනවා. වර්තමානයේ වෛද්‍යවරුන්ට මෙසේ ගුණ ගායනා කරන්නේ නැහැ. ඒකයි මන්ද. අනුකම්පාව, දයාව, ආදරය, කරුණාව, දයාව මේ හැම දෙයක්ම මුදලින් වහගෙන. ඔබතුමා පෞද්ගලිකව ප්‍රතිකාර කරන්නේ මුදල් තිබ්බත් නැතත් රෝගීන්ට ප්‍රතිකාර කළා. බේත් ටික දුන්නා. ඔබතුමා මනුස්සකම පිළිලා තිබුණ කෙනෙක්. වෛද්‍යවරයෙක්. ડોક્ટર ප්‍රේමරත්න දෙවියෙක් වගේ කියන වචනේ පාවිච්චි කරනවා. අද වෛද්‍යවරුන්ට මේ වගේ වචන පාවිච්චි කරන්නේ නැත්තේ කතා කරන්නේ නැත්තේ ඇයි? මම ඉංග්‍රීසියෙන් මේ වෙනස තේරුනේ. දැන් ඒක මට ටික ටික තේරුණා අපිත් එක්ක වැඩ කරපු අයත් වෛද්‍යවරු ඒගොල්ලෝ සල්ලි වලට නැඹුරු වුණා. ඒ සල්ලි වලට නැඹුරු වීමෙන් උනේ අර මනුස්සකම ටිකක් අඩු. සල්ලි ගන්න බැලුවා මිසක අරවා බැලුවේ නෑ. මට ඒක දැනුණා. අපිත් එක්ක වැඩ කරනකොට මට ඒක දැනුණා නිකන්. දැන් වෙනස් නේද දැන් මෙහෙම නේද කරන්නේ කියලා. ඉතින් ඒවා එක්කෙනෙකුටගේ දුර්වලකම් නෙමෙයි ලෝකයේ වෙනස් වෙච්ච හැටි මම හිතන්නේ. ඒ වෙනස ඔක්කොම සල්ලි වලට නේ. ඉතින් ඒකත් ඒ විදිහට එක්කෙනෙකුගේ පුද්ගලික වෙනසක් නෙමෙයි. අදසත් ඔබතුමා ගැන වුණාට පුදුමාකාර විදිහට ගුණ ගායනා කරන මිනිස්සු. අනේ මන්ද ඒක මොකද කියලා ඇත්තටම මට විශේෂම මොනවාක්වත් කරේ නෑ. මම කලේ මිනිස්සුන්ට මිනිස්සෙක් වගේ සලකපු විතරයි. ඒකනේ දැන් අවසාන වශයෙන් මම ඔබතුමාට නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ලෑතර පොල්ගස් සෝවිත ආසන්න ගම් ජනතාව වෙනුවෙන් ඒ වගේම ඔබ වැනි රෝගීන්ට කරුණාව, දයාව, ආදරය ඇති වෛද්‍යවරු රටේ පහළ වේවා කියලා අපි මම ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. Thank you.